ආයිබෝවන් සියලුම දෙනාට. අන්න අපි අදත් ඔබ හා එකතු වෙනවා. අර මං ගිය සතියේ වීඩියෝ එක චැලෙන්ජ් එකක් දුන්නා නේද? මං ඔළුවෙන් හිට ගන්නවා කියලා. නමුත් ඔළුවෙන් හිට ගන්නුනේ නෑ නේද? මං කියපු දේ වුණා නේද? يعني එදාම පව්වදාම ප්‍රධාන සිරස්තලයේ වුණේ ඒගොල්ලන්ට සම්මාන හම්බෙච්ච එක. ඔන්න දැන් දැන්නීමත් යනවා. අද ඉඳලා අපිට මෙච්චර හම්බුණා, මේම හම්බුණා, අරකට හම්බුණා, මේකට හම්බුණා කියලා. එතකොට ඔට්ටෙන් මම දිනු. මම ඔළුවෙන් හිට ගන්න එතකොට අවශ්‍ය නෑ නේද? කියපු දේ ඉෂ්ට වුණානේ. ප්‍රවෘත්ති වලටත් කිව්වා ප්‍රධාන සිරස්තලයේ කරගෙන දැන් දැන්නීමුත් යනවා සම්මාන හම්බෙච්ච එක ගැන. හරි. ඔබ එකතු වන්නේ අදත් ඒ වගේම දෙයක් ගැන කතා කිරීමටයි. ඔබ දැකලා ඇති බලන්න නැති නාලිකා බලන්න කියලා සල්ලි දෙනවා. බොහොම තරම් දැකලා ඇති. ගෙවල් ගානි කියලා සල්ලි දෙනවා අපේ නාලිකාව බලන්න ගියේ කිය. ඉතින් ඒ බලන්න නැත්තම් සල්ලි දීලා බලවන්නේ. මිනිස්සු බලන්නේ නැත්තම් සල්ලි දීලා බලන්න අවශ්‍ය නැහැ නේ. ඒතර මිනිස්සු බලන්නේ සල්ලි දෙන හින්දානේ. අර කැමැත්තකින් බලන්නේ නැහැ. කෙනෙක් දෙයක් කැමැත්තෙන් බලන්න ඕන. කැමැත්තෙන් කන්න ඕන. අකමැත්තෙන් කවලා අකමැත්තෙන් බලවල කරන එකේ තේරුමක් නැහැ නේද? අර මිනිස්සු සල්ලි දෙන්න හින්දා එනම් බලයි. නමුත් අර රසයක් නැහැ. එහෙම මොකටද? සල්ලි දීලා බලවන්නේ. දැන් සල්ලි දීලා බලවන්න අවශ්‍ය නැහැ. තමන්ගේ නාලිකාව බලනවා මිනිස්සු. ඒ සල්ලි දීලා බලවන්නේ තමන්ම දන්නේ නැතොර තමන්ගේ නාලිකාව මිනිස්සු බලන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේක නෙවෙයි ගෙවල් ගාන කියලා සල්ලි දීලා බලවන්න හදන්නේ. මේ හරි දැන් අපි සල්ලි දෙන්න යනවා කියමුකෝ. දැන් අපි දකිනවා සල්ලි දෙන්න යද්දී මේ බල්ලෙක්වත් බුරන්නේ නැහැ. අපි යන හැම ගේකම බල්ලෙක්වත් බුරාගෙන ඉන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ ඒක සත්භාවයෙන්ද කරන්නේ. දැන් අපි ඕනතරම් දැකලා ඇති කෙලින්ම එකපාරට ගෙදරට යනවා. ගෙදර ඉන්න මිනිස්සුත් hina වෙගෙන එනවා. ඒතර මේක කලින් සැලසුම් කරලා කරන දෙයක් කියලා තමයි අපිට නම් හිතෙන්නේ. මොකද දැන් අපි හිතමු දැන් මේගොල්ලෝ යනවා. ඒතර හැම ගේකම බලන්නේ මේගොල්ලන්ගේම නාලිකාවද? ඇයි යන තැන කියන්නේ මේගොල්ලන්ගේ නාලිකාවලු දාලා තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ නාලිකාව වල්නවා නම් යන තැන ආය 아무තෙන් ගෙවල් ගාන ඉල සල්ලි දෙන්න ඕනේ නැහනේ. මේ ඉතින් මේගොල්ලන්ගේ නාලිකාව යන තැන බලන්න. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? හරි දැන් අපි හිතමු දැන් වෙන නාලිකාව කොහේ හරි ගියක බල ඉන්නවා කියලා මේගොල්ලෝ යනකොට. ඒතකොට මේගොල්ලෝ මේක සත්භාවයෙන් නම් කරන්නේ. එතකොට ඒකත් පටිගත කරලා ඒගොල්ලන්ගේ නාලිකාවේ දාන්න ඕන. මෙන්න අපි අහවල් නාලිකාවෙන් සල්ලි දෙන්න ආවා. අපේ නාලිකාව බැලුවොත් නමුත් ඔබ බලන්නේ මේ වෙලාවේ වෙන නාලිකාවක්. ඒකින්ද ඔබට මුදල් තාක්කයක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒකත් එhmenan දාන්න බෑ ඒගොල්ලන්ගේ නාලිකාවේ නේද? ඒගොල්ලෝ අවංකවම සත්භාවයෙන් කරනවා නම් මේ දේ. නමුත් එහෙම දෙයක් දාන්න අපි දැකලා නැහැ. මොකද යන තැන මේගොල්ලන්ගේ නාලිකාව බලනවා වෙන්න විදියක් නැහැනේ. අනුමතන එක ගේක හරි වෙන නාලිකාවක් බලන්නේ නැද්ද මේගොල්ලෝ යනකොට? දැන් ඒකත් දාන්න මේ පටිගත කරලා. අපි එද්දී ඔයගොල්ලෝ වෙන නාලිකාවන්නේ බල හිටියේ. ඒකින්ද ඔයගොල්ලන් සල්ලි හම්බ වෙන්නේ නැහැ. අපි යනවා යන්න කියලා. ඒකත් දාන්න ඕන. ඒගොල්ලෝ අවංකව කරනවා නම්. ඒතර එතන පොඩි කපටිකමක් මේගොල්ලෝ කරන්නේ. මේගොල්ලෝ කරන්නේ කපටිකම. අවංකම කරනවා නම් එහෙම වෙන්න විදියක් නැහැනේ. දැන් එතකොට හරි දැන් මුදල් දෙන්න මේගොල්ලෝ දැන් යනවා. ගෙදරට ගිහලා දැන් අපි කියමු 30000ක් විතර දෙනවා කියලා. ඒ දෙන්නේ 1000 ගොල්ලෝ වලින්. 1000 ගොල්ලෝ වලින් 500 ගොල්ලෝ වලින් තමයි අපි දැකලා තියෙන්නේ. අය ඔක 5000 ගොල්ලෝ වල නෝට්ටු වලින් ගිහින් දෙන්න බැරි. 5000 නෝට්ටු වලින් ගිහින් දුන්නත් ඒක ඉක්මනට ගණන් කරලා ඉවර වෙනවනේ. දැන් 5000 ගොල්ලෝ 30000ක් ගත්තොත් 5000 ගොල්ලෝ 6නේ ගණන් කරන්න ඕන. 1000 ගොල්ලෝ ගිහින් දුන්නොත් ඔක 10 ගොල්ලෝ 30ක්ම ගණන් කරන්න ඕන. ඒතර මේගොල්ලන්ට වෙලාව ගන්න පුළුවන්. ලෝකෙට මේ රටට පෙන්වන්න පුළුවන් මේ අපි දැන් සල්ලි දෙනවා කියලා. 5000 6ක් දුන්නොත් ටක් ගාලා ගණන් කරලා ඉවර වෙනවනේ. මේගොල්ලන්ට අර ගොඩක් වෙලා ගන්න ඕන හින්දා තමයි 10 ගොල්ලොම තමයි ගණන් කරන්න දෙන්නේ. එතනත් පොඩි කපටිකමක් කියලා තමයි අපිට හිතෙන්නේ. එතකොට හරි දැන් අපි ගණන් කරලා ඒ ගෙදර ඉන්න මිනිස්සයා කියනවා කියමුකෝ 30000 තිබ්බා කියලා.
දැන් ගණන් කරලා කියනවා 30000ක් තිබ්බා කියලා. එතකොට ඒක බලන් ඉන්න රූපాయనిන් බලන් ඉන්න හැටත් ඇහෙනවා. ඒතර ළඟින් ඉන්න හැටත් ඇහෙනවා. නමුත් නිවේදකයට ඇහෙන්නේ නැහැ. දැන් අර ගණන් කරලා 30000 කිව්වාම නිවේදකයා අහනවා කීයක්ද? නැත්තම් රුපියල් දෙපාරක් අහනවා. නිවේදකයට හොඳට ඇහෙනවනේ එකපාරෙන් කිව්වාම. නමුත් දෙපාරක් අහනවා කීයක්ද? රුපියල් ඔන්නෝම අහනවා. ඒ මොකද? අර දීපු ගාන දෙපාරක් කියව ගන්න. තමන්ගේ නාලිකාවේ මෙච්චර සල්ලි දුන්නා කියලා දෙපාරක් කියව ගන්න. වර්ණනා කරගන්න. ඔන්න එතනත් පොඩි කපටිකමක් නිවේදකයා කරනවා. නැත්නම් රටට මෑණියගේ දීපු ගාන කියනකොට ළඟින් නිවේදකයට ඇහෙන්නේ නැද්ද? ඔක ආයිමත් අහන්න. කීයක්ද? නැත්නම් රුපියල් ඔන්නම අහන බොහොඳට බලන්න. යද්දි නිවේදකයා දෙපාරක් අහන්නේ නැද්ද කියලා දීපු ගාන. එතනත් මේගොල්ලන්ගේ පොඩි ව්‍යාපාරයක් තමයි කරන්නේ. මේගොල්ලෝ මේකට එන්නේ ව්‍යාපාරයක් කරන්න. ඒගොල්ලෝ ඔයගලන්ට 30000ක් දෙනවා නම් ඒගොල්ලෝ ඒ වගේ 10 ගුණයක් හොයනවා. ඒගොල්ලන්ගේ ආයතනෙට වෙළඳ දැන්වීම ලබාගෙන. දැන් අනිත් එක දැන් බලය ගෙදරට එන්නේ මේ ඒගොල්ලන්ගේ නාලිකාව බැලුවොත් සල්ලි දෙනවා කියලානේ. ඒ කියන්නේ බැලුවේ නැත්නම් සල්ලි දෙන්නේ නැද්ද? බැලුවොත් තමයි සල්ලි දෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ එන්නේ ව්‍යාපාරයක් කරන්න. ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලන්ට කීයක් හරි හම්බ වෙනවා. අපිත් වෙනඳ දැන්වීම ටික අපේ නාලිකාවට ලබාගෙන අපිත් ඒ වගේ 10 ගුණයක් විතර හොයනවා. එතකොට අර ගෙවල් ගාන යන්නේ මිනිස්සුන්ට තියෙන ආදරයකට ගිහිල්ලා නෙමෙයි සල්ලි දෙන්නේ. ව්‍යාපාරයක් කරන්න තමයි සල්ලි දෙන්නේ. අර කතාවකුත් තියෙනවානේ. සල්ලි හොයන්න නම් සල්ලි විසි කරන්න ඕනේ කියලා. අන්න ඒ දේ තමයි මේගොල්ලොත් කරන්නේ. මේගොල්ලෝ සල්ලි හොයන්න සල්ලි විසි කරනවා. ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. මේ සත්භාවයෙන් කරන නම් එහෙම වෙන්නේ විදියක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ කොහේ හරි ගේකට ගියා. මෙන්න අපි ආවන්නාලිකාවෙන් ආවා. ඔයගොල්ලන් මුදල් මේ තෑග්ගක් දෙන්න. ඔයගොල්ලෝ අපේ නාලිකාව බැලුවත් එකයි නැතත් එකයි අපිට ඒක වැඩක් නැහැ. අපි මේ සමාජ සත්කාරයක් විදියට මේක කරන්නේ කියලා දීලා එන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට දෙයක් අරගෙන තමයි ඒගොල්ලෝ ඕගලන්ට කීයක් හරි දෙන්නේ. ඒ කියන්නේ අපේ නාලිකාව බලපල්ලා. බැලුවොත් තමයි දෙන්නේ සල්ලි. නැත්තම් සල්ලි දෙන්නේ නැහැ. එකෙන් අදහස් කරන්නේ මොකද්ද? එතකොට අර වෙළඳ ආයතන වලට මේගොල්ලෝ දන්නනවා මේ රටේම ජනතාව දැන් බලන්නේ අපේ නාලිකාව. යන යන තැන දාලා තින්නේ අපේ නාලිකාව. එතකොට වෙළඳ ආයතන වලින් ඒගොල්ලන්ගේ නාලිකාවට වෙළඳ දැන්වීම් ටික ගන්න එක තමයි ඒගොල්ලන්ගේ එකම අදිෂ්ඨානය. ඔන්න ඕක තමයි ඇත්ත කතාව. අවංකම කරනවා නම් ඕක දැන් අපි කියමු කොල්ල ගේකට යනකොට එක ගේකවත් බල්ලෙක්වත් බුරන්නේ නැද්ද? එක ගේකවත් බල්ලෝ හදන්නේ නැද්ද? දැන් අපි අඳුරන්නේ නැති කෙනෙක්ගේ ගේකට යනකොට බල්ලෝනේ බුරන්නේ එකපාරට. කඩාගෙන ඉන්නේ. නමුත් බල්ලෙක් මෙතන සද්දයක් නැහැ. බුරන්නේවත් නැහැ. ගෙදර ඉන්න මිනිස්සුත් එකපාරට hina වෙගෙන ඉස්සරහට එනවා. හරි ඒගොල්ලෝ අර මෙහෙම හිතමු දැන් ඒගොල්ලෝ කිව්වා කියලා. ඉතින් ඕක බල්ල බුරන එකයි බල්ලෝ කඩාගෙන යන එකයි පෙන්වන්නේ මේ වීඩියෝ එක දිගටම යනවා කියලා. එතකොට එන තමන්ගේ නාලිකාවේ අයිතිකරු වර්ණනා කරන එක. එන ඒකත් ඕනේ නෑනේ. ඒ ටිකත් කපලා දාන්න පුළුවන්. එතකොට ඒ ටික කරන්න වෙලා තියෙනවා. අර බල්ල බුරන එකයි බල්ලෝ කඩාගෙන යන එකයි පෙන්වන්න වෙලාවක් නෑ. ඒකෙන් එක කපලා දානවලු. එහෙම කිව්වොත් එතකොට අරකට එනම් කපලා දාන්න එපා. තමන්ගේ නාලිකාවේ අයිතිකරුව වර්ණනා කරනවානේ. ඔබලා දැකලා ඇතිනේ ඕනතර. ඒතර එන ඒකත් කපලා දාන්න පුළුවන්. ඒකත් වැඩක් නෑනේ. තමන්ගේ නාලිකාවේ අයිතිකරුව වර්ණනා කරන එක. ඒකටත් විතර වෙලා යනවානේ. ඒතර මේක අපිට හුඟක් පැහැදිලි මේක තමන්ගේ දියුණුවට තමයි අර සල්ලි හොයන්න සල්ලි විසි කරනවා. ඒ වගේ දෙයක් තමයි මේ කරන්නේ. හරි. ඔන්න ඔක තමයි අද මේ වැඩසටහනින් අපිට කියා ගන්න ඕන වෙලා තිබ්බේ. එහෙනම් අපි තවත් මේ වගේම කතා භාගයෙන් හමු වෙමු. එතෙක් ඔබලා සියලුම දෙනාට ජය වේවා.